ගොඩක් අය ඉල්ලලා තිබුණා මහත් ඇඟ කෙට්ටු වෙන්න නැත්තම් පාන් පිටි කෑම වර්ග කාලා ඇඟ මහත් වෙලාද ඔන්න ඕකට හොඳම බෙහෙතක්. ඉතින් මෙන්න මම හිතුවා පෙන්වන්න ඔයාලට පේනවා ඇති සුදුරුණු බිකි 4ක් 5ක් ගොරක අතු දෙකක් නැත්තම් බිකි දෙකක් කුණුදු පොතු කෑලි කිහිපයක් කරාබු නැටි දෙකක් පුංචි ඉඟුරු කැබැල්ලක් ඊට පස්සේ උළුහාල් ටිකක්. හැබැයි සියල්ලම පිරිසිදු කරලා ගන්න. මොකද මේක අපි මේ විදිහට වංගලියට දාලා කොටලා මේක ලිපේ තියලා අපි බෙහෙත් එක කියන්නේ මේක හොඳ පානයක්. මොකද මේක එක සතිය දෙකම ලැබුවා නම් ආයිත් මහත ඇඟ කෙට්ටු වෙනවා මාස 3ක් යන කලින්. ඉතින් ඔයාලට හරිම වටින බෙහෙත් එකක්. ඉතින් මේක ඇත්තටම අපි උළුහාලේ පෙඟෙන චුට්ටක් දානවා. ඒකට හොඳට කොටා ගන්න පුළුවන් හින්දා. ඊට පස්සේ ඔන්න බලන්න ක්‍රමක්‍රමයෙන් මේක අපි කොටලා ලිපේ තියලා පෙන්වන ඉතින් ලොකු දේවල් නෙවෙයි විස දේවල් නෙවෙයි. සුදුරුණු ඊට පස්සේ උළුහාල් ඒ වගේම කුරුඳු පොතු ඊට පස්සේ කරාබු නැටි ඒ වගේ සියලුම දේවල් විස දේවල් නැහැ. ඉතින් ඒකින්ද බය නැතුව බොන්න පුළුවන්. සතියේ දේවතාවක්. උදේට බිව්වා නම් හොඳටම ඇති. ඊට පස්සේ අපි ඔන්න කොටාගත්ත ටික මේ භාජනයකට දාලා පිරිසිදු භාජනයක් ගන්න. ඊට පස්සේ ඒකට දාලා වතුර අඩු සාමාන්‍යයෙන් කෝප දෙකක් දාලා ඔක එකකට හින්දින්න රඹ ගන්න. ඊට පස්සේ පෙරලා උදේට බොන්න. සියලුම රෝග. ඉතින් ඇත්තටම මේක හරිම වටිනවා. ඇඟ කෙට්ටු වෙන සෙම ඇඟට උනත් හරිම වටිනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. ඔයාලට ආතරයිටිස් සංදි වේදනා කොන්ද කැක්කුම් තියෙන ඔයාලගේ ඥාති කෙනෙක් හරි හිතවතෙක් හරි ඉන්නවා නම් එයාලට හොඳම බෙහෙත් පොට්ටෙන සහ තෙල් එක. ඒ කියන්නේ රාජමහා හන්දිතල සහ බෙහෙත් පොට්ටෙන තියෙනවා. ඒ වගේම අකලට හිසකස් පැසීම කොණ්ඩේ අනේකට කොණ්ඩේ ඝන වෙන්න කොණ්ඩේ දික් වෙන්න අපේ ගාව තියෙන කේශාදීප තෛලය. ඒකත් මතක් කරන්න ඕන. ඒ දෙකම අවශ්‍ය ඔබ මේ දුරකථන අංකයට කතා කරන්න. ඔයාලට දින 3ක් ඇතුළත අපි ගෙදරටම අරන් එන්න ලෑස්ති. ඔන්න පේනවනේ අපි හදන පානේ. මේක හරියට හදාගන්න. හැබැයි චුට්ටක් සැරගතියක් තියෙන. එමුණොත් උණු වතුර චුට්ටක් දාලා බොන්න. මොකද මේක හදලා බොනකොට චුට්ටක් සැරයි වැඩිපුර ප්‍රමාණයක් වැටුණොත්. ඒකින් මෙන්න මේ විදිහට පෙරලා ඔයාලා උදේට සතියේ ගමන් දෙකක් බීලා බලන්න කොහොමද කියලා. ඉතින් ඒකත් මතක් කරනවා. ඒ වගේම නැවත තවක් කියනවා බෙහෙත් පොට්ටෙන්න තෙල් එක ඒ වගේම කොණ්ඩේට ගාන කේශාදීපි තෛලය අවශ්‍ය නම් ඔන්න මේ දුරකථන අංකයට කතා කරන්න. අපි ගෙදරටම අරන් එන්න ලෑස්ති. ඔන්න බලන්න අපි හදපු ඖෂධීය පානය හොඳට තියෙනවා. තේ කෝප්පයක් වගේ හොඳට ඝනකමට ආටෝපෙට මේක පොඩි කරලා මේක කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි තරලනේ ගත්තේ මුලින්. ඒකින්ද ඔන්න බලන්න අපි හදාගත්ත පානය. ඉතින් ඔයාලගේ අදහසත් මේකට ලියන්න. තවත් දවසක මේ වගේ හරි අපූර්ව නිර්මාණයකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට වීඩියෝන් සමගන්නවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.